Hey souls, ඉතින් ඔයාට මේ වීඩියෝ එක ලැබුණා නම් 2025 අවුරුද්ද ඉවර වෙන කලින් ඔයා මේ විශ්වයේ පණිවිඩය දැනගත යුතුම නිසායි. දෙසැම්බර් මාසය ඉවර වෙන කලින් මේ වීඩියෝ එක ලැබුණා නම් ඔයාට විශ්වයෙන් පණිවිඩයක් තියෙනවා. මුලින්ම කියන්න ඕන ලංකාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක හැමෝම වගේ ගොඩාක් හිතවුලෙන් ඉන්නේ. ගොඩාක් ජීවිත අසරණ වෙලා ඉන්නේ. වීඩියෝ එකක් YouTube දාන්න හිතුනේ නැහැ වෙන දේවල් දැක්කම. නමුත් විශ්වය ගයිඩ් කරා මේ වෙලාවේ හැටියට මේ වීඩියෝ එක බලන්න ලැබෙන ඔයාලා වෙනුවෙන් විශ්වයෙන් මොකක්ම හරි පණිවිඩයක් දෙන්න ඕන කියලා ඔයාලගේ හිතට සෝයක් ගේන්න. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා පරිස්සමෙන් ඉන්න. මම ප්‍රාර්ථනා කරනවා විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ඔයාලට ලැබෙන්න කියලා. ගාඩියන් ඒන්ජල්ස්ලගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආරක්ෂාව ඔයාට අපිට මේ රටට ලෝකෙටම ලැබෙන්න ඕන. හැමෝම පුළුවන් නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. හදවතින්ම ඔයාලගේ බ්ලෙසිංස් මේ කරදර වලට මුහුණ දෙන හැමෝටම ආශිර්වාද කරලා ඉදිරියටත් ආරක්ෂාව ලැබෙන්න කියලා විශ්වයට ස්තුතිවන්ත කරලා අපිට ආපහු අපේ ජීවිතේට ලැබෙන්නේ අපි කරන කර්මමයි. කර්ම is real. ඉතින් මේ වෙලාවේ වුණත් ඔයාලට ඒක දැනෙනවා ඇති. කමෙන්ට් වලින් ඔයාගේ ආශිර්වාදය විශ්වයටම පතුරවන්න. ඒ පොසිටිව් එනර්ජි එක විශ්වයට මුදා හරින්න හැමෝම ආයෙ පෙරලා ඒ ආශිර්වාදය විශ්වෙන් ඔයාටම ලැබෙනවා හොඳ කර්ම විදිහට. ඉතින් මේ වීඩියෝ එකෙන් 2025 ඉවර වෙන්න කලින් ඔයා මොනවද දැනගන්න ඕන කියලා බලමු. විශ්වයෙන් පණිවිඩයක් ඔයාලට තියෙනවා. මුලින්ම මම දකින දේ ඔයාලා 2025 අවුරුද්දේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මුහුණ දෙමින් ඉන්නවා. ගොඩක් අය තමන්ගේ ජීවිතේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලාවත් හිතා ගන්න බැරිව ඉන්නේ. ජීවිතේ සිද්ධ වුණ සමහර දේවල් හේනයක් වගේ කියලා හිතනවා ඇති. සිටුේෂන් එකක ස්ටක් වෙලා වගේ ඇති. හරි පාත් එක මොකක්ද කියලා හිතා ගන්න බැරිව වෙන්න ඇති ඉන්නේ. මොන හරි දෙයක් නිසා ඔයාව හෙම්බත් වෙලා වගේ ඇති. මහන්සියක් වේදනාවක් සිටුේෂන් එක ගැන කලකිරීමකින් ඉන්නවා ඇති. ඉතින් මේ රටේ දැන් තත්ත්වයක් එක්කත් ඔයාලට ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙලා ඇති. ඉතින් සමහර අයට ඉන්ටියුෂන් එකට ගොඩාක් දේවල් දැනෙනවා. වෙනදට වඩා ඔයාගේ ඉන්ටියුෂන් එකට කනෙක්ට් වෙලා කියලා දැනෙනවා ඇති. මොකක් හරි සිටුේෂන් එකක සත්‍යතාවය හඳුනා ගන්න ඇති. මෙච්චර කාලයක් ඔයාට දකින්න නොලැබුණු සත්‍යක් තමයි මේ අවුරුදු ඉවර වෙන කලින් විශ්වය රිවීල් කරන්නේ. ඔයාලා ඉලූෂන්ස් වල හිටියනම්, මායාවක පැටලිලා වගේ හිටියනම්, සැඟවුණු බිය, හැඟීම් වල කන්ෆියුෂන් බව දැන් ඔයා හඳුනා ගන්න ගමන් සිටුේෂන් එක මොකක් වුණත් ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන ගමන් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට සපෝට් එක උදව් ලැබෙන්න ගන්නවා. කනෙක්ෂන්ස් වලින් ඈත් වෙලා හිටිය අය රීකනෙක්ට් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙන කලින්. ඔයාලා මොන හරි දෙයකට උදව් බලාපොරොත්තු වෙන්න හිටියනම් අනෙක් අයගේ සහයෝගය එකමුතු බව ලැබෙනවා. 2026 අවුරුද්දට ඔයා යන්න තනියම නෙමෙයි, හිත ඇවුලකින් නෙමෙයි. ඒ දේවල් රිලීස් කරන්න මේ ඔයා තුල තිබුණ බය, බ්ලොකේජස්, ඩිසපොයින්ට්මන්ට්ස්, ඉෂ්ට නොවන ප්‍රාර්ථනාවන්, ජීවිතයේ අලුත් ආරම්භයකට ඇති බය, රිපීටඩ්ලි වුණ වැරදි ඔයාව අයිසොලේට් කරගන්න බව, රිග්‍රෙට් ෆීලිං එක මේ හැමදේම 2025 ඉවර වෙන කලින් විශ්වය විසින් අයින් කරලා දානවා, ක්ලියර් කරනවා මේ ඍණාත්මක දේවල් ඔයාගේ ජීවිතයෙන්, ඔයාගේ නිවැරදි පාත් එකට අනවශ්‍ය දේවල්. ඔයා 2026ට අඩිය තියන්නේ ඔයාගේ පර්සනල් පවර් එක හඳුනාගෙන ආත්ම විශ්වාසයකින්. ඔයා ඉන්ටියුටිව් වෙනවා, ඔයා ගැන විශ්වාසය ඇති වෙනවා, ධෛර්යය ඇති වෙනවා. තමන්ට අවංක වෙන්න ට්‍රූත් එකක් රිවීල් වෙයි ඔයාට. මේක මෙච්චර කාලයක් ඔයාට දැනුණ ඇත්තක්, නමුත් විශ්වාස කරන්න අකමැති වුණ දෙයක්. ඉතින් විශ්වයේ ගයිඩන්ස් එක තමයි 2026ට යන්න කලින් ඔයාගේ ඉන්ටියුෂන් එක විශ්වාස කරන්න, හැම දෙයකටම වඩා පාස්ට් රිග්‍රෙට්ස් අයින් කරන්න. ඔයාගේ පාස්ට් එකෙන් මනින්න බෑ. මිනිස්සු වෙනස් වෙනවා, දේවල් ඉගෙන ගන්නවා. එහෙම වෙනස් වීම අවශ්‍යයි දියුණුවක් ඇති වෙන්න නම්. ඔයා ගැන අව탁සීරු කරන්න එපා. ඔයාගේ බය නැති කරගන්න. ඔයා ශක්තිමත්. 2026ට රෙඩි වෙන්න. ඔයා 2026 දී වාගේ බෙස්ට් වර්ෂන් එක වෙනවා. මම 2026 ෆියුචර් ප්‍රෙඩික්ෂන් එක අරන් එනවා 2026ට යන්න කලින්. ඉතින් හැමෝම ධෛර්යයෙන් ඉන්න. ඔයාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න. ඔයා විශේෂයි. අලුතින් ජීවිතේ පටන් ගන්න අලුත් බලාපොරොත්තු එක්ක ඔයා තුල ධෛර්යය තියෙනවා. මේ පර්සනල් පවර් එක හඳුනා ගන්න. ඉතින් කලෙක්ටිව්ස් පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න. Stay happy, have peace. Bye bye.